So අපිට ඉස්සරහට එන other than the geopolitics and the geopolitical situation, what are the challenges? What are we expecting? Will there be any raw material issues? ඒක හැමදාම තියෙන. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ හැමදාම ඒක අපිට ඒක දැන් ලංකාවේ අපනයනය කරන එක්ස්පෝර්ට් කරන ඕනම කම්පැනියක් බලාපොරොත්තු වෙන්න ඕන දේ තමයි ස්මූත් වෙන එකක් එන්නේ නැහැ ඉස්සරහට. එතකොට ඔයාලට raw material prices up and down වෙනවා. prices increase වෙන්න පුළුවන්. shipping routes වැහෙන්න පුළුවන්. ඊට අපි ඔය හැම දෙයකටම බලාපොරොත්තු වෙලා තියෙන. කියන්නේ අපේ challenges කියන එක norm එකක් කියලා තියෙනවා. ඒක කියන්නේ එහෙම දැන් අර Forward picture. ඒ challenges. ඒක norm එකක් කියලා තියෙන. ඒක ඔයාලට දැන් මේ අයියෝ මේ challenge එක ආව දැන් අමාරු එක එහෙම බෑ. එතකොට දැන් මම අපේ අපේ ටීම් එකට අපි කියන්නේ ලෝකෙ මොනවා වුණත් අපි අපේ ගෝල්ස් වලට යන්න ඕනේ. ඒක තමයි අපි ඒකට හරියන්න අපි ඒකට කියන රෙසිලියන්ට්. ඔයා කොච්චර රෙසිලියන්ට් කියන එක තමයි ඉන්නේ. කොච්චර දුරට ඔයාට පුළුවන් දේවල් ඇඩ්ජස්ට් වෙලා ඒකට මොළීන් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි එන්න පුළුවන් challenges අපි predict කරනවා කියන්නේ raw material ඔය ප්‍රශ්න. අනික ගොඩක් වෙලාවට දැන් ගොඩාක් රටවල් ඒගොල්ලන්ගේ මාකට් ක්ලෝස් කරනවා. දැන් ඇමරිකාවත් ඒක කරේ ඒකනේ 50% ටැක්ස් එකක් දාලා